ආයුබෝවන් හිතවතුනි සුබ දවසක් වෙන්න ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම The Empress Tarot සමග එකතු වෙලා ඉන්න. ඉතින් ගොඩ දවසකින් රීඩින් එකක් අරගෙන ආවේ අද. ගොඩක් අයට මාව අමතක වෙලත් ඇති නේද? කමක් නෑ. අපි මතක අලුත් කරගෙන රීඩින් එකක් ගමු නේද? අද වීඩියෝවෙන් කතා කරන්නේ ඔයාගේ ක්‍රෂ් එක සම්බන්ධයෙන්. ආදරයක් අපේක්ෂාවෙන් ඉන්න හැම කෙනෙකුටම මේ කියවීම අදාළ වෙනවා. ටයිම්ලෙස් රීඩින් එකක් නිසා මේ රීඩින් එක මුලින්ම හමුවන ඕනම කාලයක බලන්න පුළුවන් ඕනම කෙනෙකුට. අවුරුද්දකින් දෙකකින් වුණත් ඔබට මේ රීඩින් එක මුණ ගැසෙනවා නම් මුලින්ම මේ කියවීම ඔබට අදාළ වෙනවා. දෙපාරක් බලන්න එපා. ඉතින් මේ රීඩින් එක කරලා තියෙන්නේ ඔබේ දෛව අංකය අරමුණු කරගෙන. දෛව අංක 1 සිට 9 දක්වා මෙහිදී කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් දෛව අංකය නොදන්න කෙනෙක් නම් මේ විදිහට Tamanගේ උපන් වර්ෂය, මාසය, දිනය තනි අංකයක් වෙනතුරු එකතු කරගෙන දෛව අංකය සූදානම් කරගෙන කියවීමට සවන් දෙන්න කියලා මතක් කරනවා. විශේෂ සිහිපත් කිරීමක් කරනවා රීඩින් එකට යන්න ප්‍රථමයෙන් දෛව අංක 1 සිට 9 දක්වා මෙහිදී කතා කරනවා උනත් දෛව අංක 1 සහ දෛව අංක 5 හිමි අයට ඒ අය වෙනුවෙන් විශ්වය ලබා දීලා තියෙන්නේ එකම උපදෙස් කාඩ් පතක් නිසා දෛව අංක 5 හිමි අය දෛව අංක 1ට අදාළ කියවීම ලබා ගන්න කියලා මතක් කරනවා. ඒ වගේම දෛව අංක 4ට සහ දෛව අංක 8 වෙනුවෙන්ද විශ්වය ලබා දී තිබෙන්නේ එකම කාඩ් පත නිසා දෛව අංක 8 හිමි අය දෛව අංක 4ට අදාළ කියවීමට සවන් දෙන්න කියලා සිහිපත් කරනවා. ඉතින් එහෙමනම් යමු මුලින්ම දෛව අංක 1 හිමි අයගේ අපේක්ෂාවෙන් සිටින ආදරයට. ඒ කියන්නේ ක්‍රෂ් එකට ඉදිරි වසර කොහොමද කියලා බලන්න. ඒ වගේම මතක් කරනවා මේ Tamanට අදාළ කොටස කියවන්න පුළුවන් පහසුවෙන්ම description එකට ගිහිල්ලා time stamps මත ක්ලික් කිරීමෙන්. දෛව අංක 5 මෙය ඔබේ කියවීමයි. ඔබ මෙයට මුලින්ම සවන් දෙන දවසේ ඉඳලා ඉදිරි වසරකට මේ කියවීම වළංගු වෙනවා. ඔබ දෛව අංක 1 හිමි නම් ඔබේ ක්‍රෂ් එක ගැන මෙහි කියවෙන කාරණා අනුව සැලකිලිමත් වෙන්න. ඒ වගේම තමයි දෛව අංක 5 මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ඔබේ හිතේ ඉන්න කෙනා ගැන අදහස අති සාර්ථක කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතා සාර්ථක අන්දමින් ගොඩනගා ගන්න පුළුවන් ආදරයකට තමයි ඔබ හීනමවන්නේ. හැබැයි හොඳ සැලසුමකට අනුව සබඳතාවය ගොඩනගා ගන්න ඕනේ. Tamanගේ හිතුමතේ තීරණ ගන්න එපා. අන් අයගේ සහයෝගය, උපදෙස්, අදහස් මඟ පෙන්වීම අනිවාර්යෙන්ම ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි බලාපොරොත්තු වෙනවට වඩා සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙන්නේ. Tamanගේ මේ ආදරය සම්බන්ධයෙන්. සහයෝගය ගැන බය වෙන්න දෙයක් නැහැ. තරාතිරමකින් තොරව සහයෝගය ලැබෙනවා විවිධ විදිහට විවිධ අයගෙන්. ඒ අයගේ සහයෝගයට තමන්ගේ කැපවීම, උනන්දුව, මහන්සිය එකතු කරලා ප්‍රබල සබඳතාවයක් ඇති කරගන්න පුළුවන්. එකපාරටම වේගයෙන් තමන්ගේ අදහස සාර්ථක කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් හෙමින් ටික ටික ආදරය හිත්වල වැඩිලා ප්‍රබල සම්බන්ධයක් කාලයත් සමග ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. ප්‍රබල ආදරයකට හිමිකම් කියන්න ඔබට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ප්‍රවේශම් වෙන්න වෙනවා ඊර්ෂ්‍යා කරන අයගෙන්. තවත් කෙනෙකුගේ සතුටක් දරා ගන්න බැරි අයගේ බලපෑම් ඇති වෙන්න පුළුවන් නිසා කියලා තමයි මේ ඒකෙන් හැඟවෙන්නේ. ඉතින් ඒ ගැන සැලකිලිමත්ව ඉන්න ඕනේ. එකිනෙකා කෙරෙහි හොඳ දැනුමක්, අවබෝධයක් ඇතිව කටයුතු කරන්නත් ඕනේ කියලා මතක තියාගෙන ආදරය කරන්න කියලාත් සිහිපත් කරනවා. දෛව අංක 1 හිමි ඔබට සහ දෛව අංක 5 හිමි ඔබට. ඉතින් ඊටාම යහපත් සමදතාවයක් ඔබේ හිතේ ඉන්න කෙනා සමග ගොඩනගා ගන්න පුළුවන් කියලා තමයි මේකෙන් කියවෙන්නේ. හැබැයි සැලසුමක් සහිතව ඔබේ ආදරය සැලසුම් කරගන්න ඕනේ. ඉහළ සාර්ථකත්වයක් ලබන්න පුළුවන් අන් අයට ඊර්ෂ්‍යා හිතෙන තරමට. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙලා හොඳ ආදරයක් ගොඩනගාගෙන ඒ ආදරය ඊටාම ඉක්මනින් භුක්ති විඳින්න
ඔබටත් හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. The Empress Tarot සමග එකතු වුණාට සතුටින් ඉන්න ඔබේ ආදරය අපේක්ෂාවෙන්. ඊළඟට දෛවාංක 2 හිමි අය අපේක්ෂාවෙන් සිටින ආදරයට. එහෙම නැත්නම් ඔබේ ක්‍රෂ් එකට ඉදිරි වසර කොහොමද කියලා බලමු. ඔබ කෙනෙකුගේ ආදරය වෙනුවෙන් මේ වෙනකොට නොසෑහෙන්න වෙහෙසිලා ඉන්න කෙනෙක්. යම්තාක් දුරට තමන්ගේ අරමුණ වෙතට ලං වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන් මේ වෙද්දි. නමුත් තමන්ගේ උත්සාහයට සරිලන ප්‍රතිඵලයක් නොලබනවා කියන හැඟීමක් නිසා තමන්ගේ උත්සාහයට බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිචාරයක් නොලබෙනවා කියලා හිතෙන්න ගොඩාක් දුරට ඉඩ තිබෙනවා. ඉතින් මේ වගේ සිතිවිලි නිසා හරි වෙනත් හේතුවක් මුල් වෙලා හරි ඔබේ සිතේ කලකිරීමක් ඇති වෙනවා. ඉතින් මේ කලකිරීම ඔබේ සිත වෙනස් කරන්න සමත් වෙනවා. මේ වන විට කෙනෙකුගේ ආදරය අපේක්ෂාවෙන් සිටියත් ඉදිරියේදී ඒ తත්වය වෙනස් වෙනවා. Taman බලාපොරොත්තු වන කෙනා පිළිබඳ සතුටුදායක හැඟීමක් ඇති කරගන්න බැරි වෙනවා වෙන්න පුළුවන්. ගොඩාක් දුරට. එයාගේ ආදරය ලබා ගන්න හිතනවට වඩා වැඩි කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඔබට හදිස්සි තියෙන්න පුළුවන්. නමුත් Taman හිතනවට වඩා වැඩි කාලයක් ගත වෙන්න ගොඩක් දුරට ඉඩ තිබෙනවා. එයාව ඕනෙම නම් තව දුරටත් ඔබට ඉවසීමෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. හිතන තරම් ඉක්මනින් එයා සමග බැඳෙන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කලබලය හදිසිය තිබුණට හිමීට ගොඩනැගෙන ආදරයක් තමයි ඔබ හීනමවන පුද්ගලයා සමග පවතින්නේ. ඉතින් මේ ප්‍රමාදය නිසා ඔබට ඔබේ ක්‍රෂ් එක ගැන තියෙන හැඟීම දියාරු වෙලා යන්න ගොඩක් දුරට ඉඩ තිබෙනවා. හැඟීම වෙනස් වෙන්න පුළුවන්. ප්‍රමාදය නිසා හෝ වෙනත් අතෘප්තිමත් හේතුවක් නිසා මේ හිත සිතවිල්ල ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. වෙනත් සැලසුමක් ගැන හිතන්න හරි වෙනත් කෙනෙක් ගැන හිතන්න හරි පෙළඹෙනවා මේ අතෘප්තිමත් බවෙන් මිදෙන්න. කෙටි කාලින සම්බන්ධතාවලට යන්න බලාපොරොත්තුවකින් නෙවෙයි ඔබ මේ ආදරය සොයන්නේ. ඔහු හෝ ඇය සමග දිගු කාලින සම්බන්ධතාවයකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ප්‍රමාදය ඉවසන්න පුරුදු වෙන්න ඕනේ දරුවෝ. ඉතින් සුදුසු කාලය එනතුරු අරමුණ අත නොහරින ගුණාංගය තුල ඉන්න පුළුවන් නම් ඔබට ගොඩාක් හොඳයි. මොකද ඕනම දෙයක දිගු කාලින සාර්ථකත්වයක් ලැබෙන්නේ හිමින් නිසා. ඉතින් මේක අවබෝධ කරගන්න ඕනේ ඔබ සේරටම කලින්. ආදරය කරන්න කලින් අවබෝධ කරගන්න ඕන ප්‍රධානම දේ තමයි මෙන්න මේ දිගු කාලින සාර්ථකත්වයක් ලැබෙන්නේ හිමින් කියන දේ. හදිසියේ ලබන සාර්ථකත්වය රඳා පවතින්නේ නැහැ. මොකක්කෝ හේතුවක් නිසා එය හීන වෙලා දියාරු වෙලා යන්න පුළුවන්. ඉතින් මේක අවබෝධ කරගන්න එක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ප්‍රමාදය ඉවසන්න බැරි නිසා අරමුණ අතරමඟ නවතිනවා. එයත් එක්ක සම්බන්ධතාවයකට යන්න නම් ඒකට උපකාර නොවන දේවල් ඉවත් කරලා දාන්න ඕනේ. තමන්ගේ හිතින් ඒ වගේම ජීවිතයෙන් අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා ඉවත් කරලා දැම්මොත් ඒක ලොකු උපකාරයක් වෙනවා. මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න එක ඉක්මන් කරගන්න. නැත්නම් ඒවත් බාධාවක් වෙලා එයාගේ ප්‍රතිචාරයේ වෙනසක් සිදු වේවි කියලා අනුමාන කරන්න පුළුවන්. කොහොම හරි දැන් තමන්ගේ ක්‍රෂ් එක ගැන තියෙන සිතිවිලි ඉදිරි කාලය තුලදී වෙනස් වෙනවා කියන දේ පැහැදිලි වෙනවා. අලුත් කෙනෙක් ගැන හිතන්න හරි අලුත් සැලසුමක් ගැන හිතන්න හරි කාලය එළඹීමක් විදිහට මේ අර්ථ දක්වන්න පුළුවන්. දෛව අංක 2 හිමි ඔබ අපේක්ෂාවෙන් සිටින ඔබේ ක්‍රෂ් එක ඔබේ සිහිනමවන ආදරය ගැන ඒ වගේ දෙයක් තමයි අනාවරණය වෙන්නේ. ඉතින් හිත ඇවුල් ගන්න අවශ්‍ය නැහැ. සැලසුම් වල වෙනසක් කරලා ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්කම තිබෙන නිසා වෙහෙස නොබලා මහන්සි වෙන්න. ප්‍රමාද වී හෝ අපේක්ෂාව මුදුන්පත් කරගන්න පුළුවන් අරමුණ අත නොහරින ගුණාංගය පිහිටුවා කටයුතු කිරීමෙන්. ඉතින් ඉවසීමෙන් ඉන්න ඒ වගේම හොඳ සැලසුමක් හදාගන්න අතෘප්තිමත් දේවල් ඔබගේ සම්බන්ධතාවය ගොඩනැගෙන්න අවශ්‍ය නැති දේවල්. ඒ කියන්නේ උපකාර නොවන දේවල් ජීවිතෙන් ඉවත් කරගෙන තමන්ගේ සිතිවිලි හරි ඒව මොනවම හරි දෙයක් එහෙම තියෙනවා නම් තමන්ට ඒ කියන්නේ ගොඩක් දුරට ඍණාත්මක සිතිවිලි ඉවත් කරගෙන ධනාත්මකව හිතලා බොහොම ඉවසීමෙන්
කටයුතු කරන්න, ඒ ගැන කැප වෙන්න, මහන්සි වෙන්න, හැඟීමෙන් වැඩ කරන්න. එතකොට ඔබට තෘප්තිමත් ආදරයක හිමිකරුවෙක් හෝ හිමිකාරිනියක් වෙන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි The Empress Tarot සමග එකතු වුණාට. ඊළඟට දෛවාංක 3 හිමි ඔබ අපේක්ෂාවෙන් සිටින ආදරයට, ඔබේ ක්‍රෂ් ලව් එකට කොහොමද කියලා බලමු ඉතිරි වසරක කාලය. ආයුබෝවන් ඔබට. ඔබට නම් බොහොම කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා. හිතේ තියාගෙන ආදරය කරන කෙනා සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා නම්. මොකද එයා කවුරු වුණත් විවෘත පුද්ගලයෙක් නෙවෙයි. විවෘතව අදහස් ප්‍රකාශ කරනවා වෙනුවට සියල්ල සිතේ සංගවන්න නිතරම බලනවා. ඔබ සිතනවට වඩා ඔහුගේ හෝ ඇයගේ ඉතා සූක්ෂම උපායශීලී ගතිගුණ පවතිනවා. ඉතාම සූක්ෂම උපායශීලී කෙනෙක් කිව්වොත් නිවැරදි. ක්ෂණික වාසි අපේක්ෂා කරන එම පුද්ගලයා සමග දිගු කාලීන සම්බන්ධතාවයකට යන්න බෑ. සම්බන්ධතාවයක් ගොඩ නැගුණොත් කෙටි කාලයකට පමණක් සීමා වන බැඳීමක් වෙනවා. ඔබ මේ ආදරය කරන්න හීනමවන කෙනා සමග සම්බන්ධතාවයක් පවත්වන එක ගොඩාක් දුෂ්කරයි. එයාව තේරුම් ගන්න ඔබට ගොඩාක් දුෂ්කර වේවි. විශ්වාස කරන්නද නොකරන්නද කියන තැනට ඔබව පත්වෙනවට කිසිදු සැකයක් නෑ. යම් විටක කෙනෙකුට මෙවැනි ආදරයක් උගුලක් වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි පටන් ගැන්මෙදිම මතක් කළේ බුද්ධිමත්ව කටයුතු කරන්න වෙනවා කියලා. ආදරේ උගුලක් වෙලා ඒ උගුලේ හිර වෙන්න එපා. ඔබේ හිතේ ඉන්න කෙනා ඔබේ සහකරු හෝ සහකාරිය කරගන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්න කෙනෙක් නම් ඔබ අනාගතයේදී රැවටීමකට ලක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඉතින් කල්පනාකාරීව අවශ්‍ය තැනදී උපක්‍රමශීලීව කටයුතු කරන්න මතක තියාගන්න ඕනේ. දෛව අංක 3 හිමි කෙනෙක් නම් ඔබ. ඔබෙන් ප්‍රයෝජන ගැන සීරුවට මාරු වෙලා යනවා එයා. අනිවාර්යෙන්ම අරමුණු වලට යන්න බොරුව, වංචාව, රැවටීම, කපටිකම කියන හැමදේම භාවිතයට ගැනීමට පෙළඹෙන ඔහු ඇය නිසා ඔබ ලොකු අමාරුවක වැටෙන්න ඉඩ තිබෙනවා කියලා බොහොම අවධාරණයෙන් කියනවා. සම්ප්‍රදායයකට ගියොත් ඉදිරි වසරක කාලය තුලදී. ඉතින් ඔබට පුළුවන් එයාව අඩුවෙන් විශ්වාස කරලා වැටියෙන් සැලකිලිමත් වෙලා එයා ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඉදිරිය ගැන නිගමනයකට එන්න. ඉතින් කල්පනාවෙන් ආදරය කරන්න, මුලාවකට අතවරන්නේ නැතිව කියලා මතක් කරමින් ඔබට හිමි කියවීම අවසන් කරනවා. බොහොම ස්තුතියි The Empress Tarot සමග එකතු වුණාට. දෛව අංක 4 සහ දෛව අංක 8 හිමි අයගේ ක්‍රෂ් එක ගැන ඊළඟට කතා කරන්න සූදානම. ආයුබෝවන් ඔබට. බලමු ඔබ අපේක්ෂාවෙන් සිටින ඒ ආදරය කෙබඳු මුහුණුවරක් ගනීද කියලා ඉදිරි වසරක කාලයක් තුලදී. ඔබේ හිතගත් ඒ කෙනා ඔහු හෝ ඇය සමග ඔබ සම්බන්ධතාවයකට යන්න අදහස් කරනවා නම් නැවත නැවත සිතා බැලිය යුතු කරුණක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබ ආධ්‍යාත්මික නැඹුරුවක් ඇති කෙනෙක් නම්, නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න කැමති කෙනෙක් නම්, නීතිවලට හිර වෙලා කල් ගෙවන්න අකමැති කෙනෙක් නම් ඔබ බලාපොරොත්තු වන කෙනා සමග ජීවිතය ගෙවීම පහසුවක් නොවෙනවා. ඔහු හෝ ඇය අධික ලෙස ලෞකික සැප සම්පත් වලට ඇලුම් කරන කෙනෙක් විදිහට විශ්වය එයාව හඳුනාගෙන තිබෙනවා. මුදල් වලට වැඩි ඇල්මක් ඇති කෙනෙක් විදිහට, ප්‍රමුඛත්වයක් දෙන කෙනෙක් විදිහට ආදරයට වඩා මුදල් සැප සම්පත් ගැන හිතනවා එයා. කෙටියෙන්ම කියනවා නම් මුදල් මුල් තැන තියලා වැඩ කරන කෙනෙක් තමයි ඔබ මේ සිතින් ආදරය කරන පුද්ගලයා. හොඳ නරක ගැන හිතනවා අඩු නිසා එයාගේ අතින් ගොඩාක් ආත්මය අඳුරවන දේවල් සිදු වෙනවා. කුමක් හෝ නරක දෙයකට ඇබ්බැහියකුත් තිබෙනවා එයා ගාව. ඒ ඇබ්බැහිය මත සුරාව, සූදුව හෝ අධික කාමාශාවන් පසුපස ලුම්බදින කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් කුමක් හෝ අනීතික ක්‍රියාකාරකම් ඒ පුද්ගලයා සතුව තිබෙනවා. කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් ඔබව අනවශ්‍ය දේවල් වලට පොළඹවන තැනකට පත් වෙන්නත් බොහෝ දුරට ඉඩ තිබෙනවා. නීතිවලට නතු කර හිර කර ඔබේ නිදහස සීමා කරන්න පසුබට වන බවකුත් නැහැ. ඔබ ආර්ථික මට්ටමින් දුර්වල කෙනෙක් නම් ඔහුගේ ඇගේ අවශ්‍යතාව වෙනුවෙන් යහමින් වී පැහැදම් කරන්න බැරිවීම නිසා හෝ සම්බන්ධතාවයේ අකමැත්තෙන් ගෙන යන බැඳීමක් වේවි ගොඩාක් දුරට.
මේ නිසා මානසික පීඩනයන්ගෙන් ඔබව සිර වෙන්න පුළුවන්. අධික රාගාධික බව නිසා අනියම් සම්බන්ධතාවලට යොමු වීම හෝ පොළඹවා ගැනීම වලට නතු වීමට ඇති ඉඩකඩකුත් තිබෙනවා. ඔබට ඇය හෝ ඔහු වෙනුවෙන් මානසිකව තෘප්තිමත් විය හැකි ලෙස සැප සම්පත් හා ශාරීරික ආස්වාදය ලබා දෙන්න පුළුවන් නම් ඔහු හෝ ඇය ඔබට ඇබ්බැහි වන තරමට ඇලී බැඳී ලෞකික දියුණුව සලසා ගන්න අදිෂ්ඨානයකින් කල දවස ගෙවන්න සිතනවා. හැබැයි පිරිසිදු ආදරයක් බලාපොරොත්තු වෙන්න එපා එයාගෙන්. ඉතින් ඔබ බුද්ධිමත්ව තීරණ ගන්න ඕනේ. ඔබට ධනය තිබුණට අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වළකින්න ඕනේ. මොකද ඔබ අනවශ්‍ය ලෙස වියදම් කරනවා නම් ඔබ වියදම් කරන්න පෙළඹෙන්නේ පිරිසිදු ආදරයක් ඇති පුද්ගලයෙක් උදෙසා නෙවෙයි. ඔබේ ආදරයට වටිනාකමක් දෙන්න ඕනේ. ඔබෙන් ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙන ආදරයක් මවාපාමින් කෙනෙක් රඟ දක්වනවා නම් ඒ කෙනෙක් වෙනුවෙන්, ඒ වගේ කෙනෙක් වෙනුවෙන් අනවශ්‍ය ලෙස වියපැදම් කිරීම අපරාධයක්. ඒ නිසා ඔබේ ධනය ඔබ රැක ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔබේ ආදරය වගේම ඔබේ ආදරයයි ධනයයි අපත යන්න දෙන්න එපා. මුදල් මුල්තැන පිහිටුවා කටයුතු කරන කෙනෙක් වෙනුවෙන්. ඒ නිසා බුද්ධිමත්ව තීරණ ගන්න නිතරම උත්සාහ කරන්න ඕනේ ආදරය කරන්න පළමුවෙන්. ඉතින් ආත්මය අඳුරු වෙන දේවල් වලින් වැළකීලා ආදරය කරන්න හිතන්න. ආදරයට ආදරය කරන හිතක් තෝරාගෙන, ධනයට ආදරය කරන හිතකට නෙවෙයි. නැත්නම් ඔබට ඔබේ ආදරය ධනය සමග සිතේ සැනසීමත් අහිමි කරගන්න වෙනවා. ඉතින් දෛවාංක 4 සහ 8 හිමි ඔබ බොහෝම බුද්ධිමත් වෙන්න ඕනේ කියලා මේ පැහැදිලි කිරීමෙන් අවබෝධ වෙනවා. ඉතින් පරිස්සමෙන් ආදරය කරන්න, හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව. පෙළඹවීම් වලට ඇබ්බැහියන්ට ගොදුරු වෙන්න එපා. ඇබ්බැහි වෙලා ආදරය කරන්නත් එපා. ධනයට මුදලට මුල් තැන දෙන කෙනෙකුට. නීතිවලට හිර වෙලා කෙනෙකුගේ බලපෑමකට එකඟ වෙලා ආදරය කරන්නත් එපා. හිතට දැනුණු තැනක ඉඳගෙන නිදහසේ ආදරය කරන්න පුළුවන් කෙනෙක් එක්ක ඔබට ආදරය කරන්න, ආදරය විඳින්න හැකි වේවි නුදුරු දිනකදී. ඔබට දෛවයේ මුණගස්වයි එවැනි කෙනෙක් නුදුරු කාලයේදී. ඔබට සුන්දර දවස ඉක්මනින්ම උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ද එම්ප්‍රස් ටැරෝ සමග එකතු වුණාට. ඊළඟට දෛවාංක 6 හිමි ඔබ අපේක්ෂාවෙන් සිටින ඔබේ ආදරය ගැන, ඔබේ ක්‍රෂ් ලව් එකට ඉදිරි වසර තුලදී ඇතිවන බලපෑම ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් බලමු ඔබට මේ තත්ත්වය කොයි විදිහට බලපායිද කියලා. ඔබේ ක්‍රෂ් එක ගැන තීරණයක් ගන්න ඔබට තීරණාත්මක අවස්ථාවක් ලැබෙනවා ඉදිරි වසරක කාලය තුලදී. තීරණයක් ගන්න ඇතිවන අපහසුතාවයකින් ඔබව පීඩාවටත් පත් වෙනවා. හරි දේ මොකක්ද කියලා ඔබට තේරුම් ගන්න වෙනවා. එයත් එක්ක ඉදිරියට යනවද නැද්ද කියලා තීරණයක් ගන්න වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙන්නෙක් අතරින් කෙනෙක් තෝරාගන්න සිදු වෙනවා වෙන්නත් පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ හිතින් ආදරය කරන දෙදෙනෙකුගෙන් හරිම කෙනා තෝරාගන්න සිදුවීමක් වෙන්නත් පුළුවන්. දෙදෙනෙක් අතර සිර වෙලා තීරණයක් ගන්න බැරි අවස්ථාවක ඔබට තීරණයක් නොගෙන මගහැර සිටීමට නොහැකි තත්වයක් උදා වෙනවා කියලා තමයි ගොඩක්ම මෙතනින් පැහැදිලි වෙන්නේ. සමහර විට දෙමව්පියන්ද තමන් ආදරය කරන කෙනාද එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් මේ කියන කාරණා ඔබට අදාළ නොවි ඔබේ ක්‍රෂ් එක පැත්තෙන් සිදු වෙන්නත් පුළුවන්. ඔහුගේ හෝ ඇයගේ සිත දෙගිඩියාවෙන් පසුවීමක් විදිහටත් මේ අර්ථය දෙනවා. තීරණයක් ගැනීමට වචනයක් දීමට නොහැකිව ඇය හෝ ඔහු අපහසුතාවයකින් පසු වෙනවා වෙන්නත් පුළුවන්. වැඩිහිටියන්ගේ බලපෑම් නිසා තීන්දුවක් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් තවත් කෙනෙකු සම්බන්ධයෙන් කැමැත්තක් තිබෙනවා වෙන්නත් පුළුවන් එයාගේ හිතේ. මේ නිසා ස්ථිර වචනයක් දෙන්න බැරිකමක් තිබෙනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගැන දෙගිඩියාවක් හිතේ තිබෙනවා වෙන්නත් පුළුවන්. ඔබ කොයි වගේ කෙනෙක්ද, කොයි වගේ තත්ත්වයකට මටපත් වෙන්න සිද්ධ වෙයිද, මෙයා හොඳයිද නරකයිද, මේ පේන විදිහද, මෙයා ඇතුළත ඉන්න පුද්ගලයාත් මෙයාමද, ඒ වගේ සිතේ දෙගිඩියාවක් තියාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් ඔබට හෝ ඔහුට හෝ ඇයට තීරණයක් නොගෙන තවදුරටත් සිටීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා ඉදිරි කාලයේදී. කාලයත් සීමිත වෙනවා තීරණයක් ගැනීමට තිබෙන. ඔබගේ පැත්තෙන් නම් ප්‍රමාදය සිදු වෙන්නේ ඉක්මනින් හිතලා ඉක්මනින් තීරණයක් ගන්න සිදු වෙනවා අදාළ අය සමග කතා බහ කරලා. කල් අරින්න එපා තීරණයක් ගන්න. අනිවාර්යයෙන්ම මේ තීරණය ගත යුතුම අවස්ථාවක්.
එක්කෙනෙක් ඒකෙන් වෙන්නේ ඔබේ සැනසීම සහ ලැබුණු අවස්ථාව අහිමි වීම විතරයි. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. හැකිතරම් ඉක්මනින් තීරණයක් ගන්න ඕනේ අදාළ කෙනා සමග කතා කරලා. ඔබේ පැත්තෙන් නොවේ අනිත් කෙනා පැත්තෙන් නම් මේ ප්‍රමාදය සිදු වෙන්නේ. ඔබ ඔහුට හෝ ඇයට උදව් කරන්න ඕනේ. ඒ తත්වය සමනයකට පත් කරගෙන කතා බහ කරලා මේ తත්වය යථා තත්වයට පත් අරගෙන එයාට ඉක්මනින් තීරණයක් ගන්න සුදුසු පරිසරයක් හදලා දෙන්න ඔබ උනන්දු වෙන්න ඕනේ. උපකාර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක පසුතැවීමට හේතුවක් වෙනවා පසුවට. වටිනා තීරණයක් ගන්න තියෙන්නේ. ඒ තීරණය ගන්න ඔළුවෙන් හිතලා බුද්ධිමත්ව. හිතට වහල් වෙලා තීරණ ගන්න එපා. වාසි අවාසි බලලා. අරයගෙන් මෙයාගෙන් අහලා තීරණ ගන්න එපා. එහෙම තීරණයක් වැදගත් වෙන්නේ නැහැ මෙතන. තමන්ගේ ඔළුවට හරි කියලා දැනෙන දේ තමයි තමන් තෝරගන්න ඕනේ. තමන්ට අනාගතයට ප්‍රයෝජනවත් වෙන්නේ මොකද්ද? වැදගත් වෙන්නේ මොකද්ද? අන්න ඒ දේ තමයි මෙතන තමන් තෝරගන්න ඕනේ. තමන්ගේ ඇතුලෙන් එන සිතිවිලි කියන දේ තමයි නිවැරදිම තීරණයක් ගන්න ඔබට උපකාර වෙන්නේ. ඒ නිසා ඔබේ සිතිවිලි වලට වැඩි ඉඩකඩක් දෙන්න බලන්න. ඔබේ ක්‍රෂ් ලව් එක සම්බන්ධයෙන් විසඳුමක් අවශ්‍ය වෙන හැම වෙලාවකම දෙගිඩියාවෙන් මිදිලා හිත එක අරමුණකට ගෙනත් තීරණයක් ගන්න එයාගේ ආදරය ඔබට අවශ්‍යමද කියලා. ඒ වගේම ඔබේ හිතෙන් විමසන්න එයාට ඔබේ ආදරය දෙන්න ඇත්තටම ඔබ සූදානම්ද කියලා. කෙනෙක් කියනවටවත් එයා අහනවටවත් ආදරය කරන්න එපා. ඔබ හිතට එකඟ නම් ඔබ ආදරය දෙන්න සූදානම් නම් ඔබට පුළුවන් ඒ පිළිබඳ තීරණයක් ගන්න. ඉතින් ඔබ සූදානම් නම් ආදරය කරන්න ආදරය දෙන්න තවත් කල් අරින්න එපා. ඉක්මනින්ම එයාට කතා කරන්න. තමන්ගේ අදහස කියලා එයාගේ අදහස විමසන්න. ප්‍රමාදය ඔබට පසුතැවිල්ලක් හදන බලවේගයක් වෙනවා කියලා මතක තියාගෙන ඉක්මනින් තීරණයක් ගන්න බුද්ධිමත්ව. එයා හරිම කෙනාද කියලා හඳුනා ගන්න. නැත්නම් තමන්ගේ ඇස් තමන්ම බැඳගෙන අඳුරේ අතපත ගන්නයි සිද්ධ වෙන්නේ. හරිම කෙනා තෝරාගෙන ආදරණීය ජීවිතයක් විඳින්න ඔබටත් ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මා සමකරන්තුනට The Empress Tarot සමග. ඊළඟට දෛවාංක 7 හිමි ඔබ අපේක්ෂාවෙන් සිටින ආදරයට ඔබේ ක්‍රෂ් ලව් එකට ඉදිරි වසර තුල කුමන තත්ත්වයක් ඇති වෙයිද බලමු. ඉතින් මේ ඔබේ ක්‍රෂ් එක නම් ප්‍රශ්න විචාරකයෙක් වගේ. ඒ වගේම හරිම තර්කකාරී. සීමාවක් නැතුව කතා කරන එක ඔබ ගැන විස්තර හොයන එක ඔබට විතක වදයක් වෙන්න පුළුවන් ඉදිරි කාලයේදී. මෙයා ඔබ ගැන හෝ ඔබ එයා ගැන ඉතා පරීක්ෂාකාරීව ගෙවන වකවානුවක් විදිහට ඉදිරි කාලය හඳුන්වන්න පුළුවන්. එකිනෙකාට දැනෙන විදිහට එකිනෙකාට නොදැනෙන විදිහට පසුපස ලුහු බඳින්න කරන කියන දේවල් ගැන සොයා බලන්න පෙළඹෙනවා මේ කාලය තුලදී. ඔබේ ජීවිතයේ සැඟවුණු දේවල් තිබෙනවා නම් මේ සොයා බැලීම් වලදී හෙළිදරව් වෙන්න බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා. ඉතින් ඔබ කුමක් හෝ වැරදි ක්‍රියාමාර්ගවල නියුතු වෙනවා නම් ඒ වගේ ඉවත් වෙලා ඉන්න ඕන කාලයක් තමා මේ. මොකද අර සොයා බැලීම් වලදී ඒවා හසු වුණොත් ඔබට ඔබේ ආදරයට ලොකු බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ බොහොම පරීක්ෂාකාරීව ජීවත් වෙන්න ඕනේ. වැරදි වලින් මිදිලා හොඳ යහපත් විදිහට කාලය ගත කරන්න ඕන මෙන්න මේ කාල සීමාව තුලදී. ඔබගේ හෝ අනිත් පුද්ගලයා තුල නොතිබිය යුතු පුද්ගලයෙකු සතුව නොතිබිය යුතු දේවල් තිබෙනවා නම් ඒ කියන්නේ මම මේ කියන්නේ පුද්ගලයෙකු සතුව ඔබ තුල හෝ ඔහු හෝ ඇය තුල නොතිබිය යුතු දේවල් ඒවා ද්‍රව්‍යමය වෙන්න පුළුවන්, ගතිගුණ වෙන්න පුළුවන්, ඕනම දෙයක් ඕනම අනවශ්‍ය අයුතු ගුණාංග තිබෙනවා නම් ඒවා ජීවිතයෙන් ඉවත් කරගන්න තමා මේ උපදේශය මෙතනින් පෙන්වලා දෙන්නේ. නැත්නම් ඒවා ඔබේ බලාපොරොත්තු බිඳ දමන්න උනත් හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ බලාපොරොත්තුවට උපකාර නොවන ඒ වගේ දේවල් වලින් ඉවත් කරගෙන අරමුණට යන්න සුදුසු දේවල්, උපකාර වන දේවල් එක්ක විතරක් ඉස්සරහට යන්න මතක තියාගන්න ඕනේ. ඉතින් මේ උපදේශය ඔබට ගොඩාක්ම වැදගත් වේවි. ඔබේ ආදරය, ඔබේ හිතේ තියෙන ආදරය ඔබට ලං කරගන්න
ඇත්තටම අවශ්‍යතාවය තිබෙනවා නම්. එහෙම වුණාම ඕනම බාධකයක් මැද්දේ වුණත් අත්නහරින ගමනක් යන්න පුළුවන්. ඕනම දෙයකට මුණ දෙන්න පුළුවන් දැඩි අදිෂ්ඨානයක් හිතේ තියාගෙන. ඉතින් මේ වෙලාවේ ඔබ ඉන්නෙත් එයා ගැන හිතේ තියෙන අදහස කොහොම හරි ඉෂ්ට කරගන්නවා කියලා අරමුණින් අදිෂ්ඨානයෙන්. මං හිතනවා මං හරි කියලා ලොකු අදිෂ්ඨානයක ඔබ ඉන්නේ. මම අතහරින්නේ නැහැ. කොහොම හරි මගේ අරමුණ මුදුන්පත් කරගන්නවා කියන හැඟීමෙන් කොහොම හරි එයා මගේ කරගන්නවා. මං එයාට කොහොම හරි මගේ ආදරේ කියනවා කියන හැඟීමෙන් ඔබ ඉන්නේ. ඉතින් කොහොම හරි එයාට තමන්ගේ අදහස කියා ගන්නවා, කොහොම හරි එයා මගේ කරගන්නවා වගේ ඒ වගේ හැඟීමකින් ඔබ කටයුතු කරන වකවානුවක් මේක. මොන දේ වුණත් ලේසියෙන් අතාරින්නේ නැහැ කියන දැඩි මතයේ ඔබ ඉන්නේ. ඉතින් කවුරු මොනවා කිව්වත් තමන්ගේ අරමුණ අතහරින බලාපොරොත්තුවක් නැහැ. කවුරු කිව්වත් අතාරින්නේ තමන්ට එපා කියලා හිතුනොත් නැවැත්තුවොත් මිසක් තමන්ගේ මේ අදිෂ්ඨානය නවත්වන්න කිසිම జగතෙක් නැහැ. ඒ තරම් ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙනම ඕනම දෙයකට මුහුණ දෙනවා. ඕනම බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න පුළුවන් ලොකු අදිෂ්ඨානයක ඔබ ඉන්නේ. ඔබේ ආදරය සම්බන්ධයෙන්. ඉතින් මේක මේ අදිෂ්ඨානය ගොඩාක් වැදගත්, ගොඩාක් වටිනවා ඔබට. ඔබගේ ආදරය ඔබ සතු කරගන්න. ඉතින් හැබැයි ඉදිරියේදී තමන්ගේ ක්‍රෂ් එක ගැන ඔළුවට සැරට දැනෙන යමක් හෙළිදරව් වෙන්න පුළුවන්. ගොඩක් දුරට ඒ ගැන ඉඩ තිබෙනවා. මේ නිසා කේන්තිය, කලහකාරීත්වය වැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් තමන්ගේ මානසිකව හා තමන්ගේ ක්‍රියාකාරකම් තුළ. ඉතින් මේ තමන්ගේ ක්‍රෂ් එක දෙස නිතර කුතුහලයක් සහිතව බලන්න පුරුදු වෙන ගතියකුත් තිබෙනවා. ඉතින් මේ හින්දා මේ කුතුහලය නිසා ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න සිදු වෙනවා ඔහුට හෝ ඇයට. එහෙම නැත්නම් ඇය හෝ ඔහු නිසා ඔබට. ඍජු ඉක්මන් සැර කතා විලාශය විතක හිත්‍රිදීම ඇති කරන නිසා වචන භාවිතය ගැනත් සැලකිලිමත් වෙන්න වේවි. සමහර විට ඔබ මේ විදිහට සැර කතා ශෛලියකින් ආමන්ත්‍රණය කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබ ආදරය කරන්න බලාපොරොත්තු වන පුද්ගලයාගේ පැත්තෙන් මේ ශෛලිය ඇති වෙන්න පුළුවන්. ඉතින් වචන භාවිතය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් විරුද්ධ පාර්ශවයෙන් ඔබට මේ වගේ සැර විදිහට කතා කරනවා නම් ඔබට හිත රිදීම ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් එහෙම කේන්ති ආවේගය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීම ගොඩාක් දුරට මෙතන වැදගත් වෙනවා. මේ සමබරතාවයක් ගොඩනගා ගන්න මේ කෙනා සමග. ඉතින් නුසුදුසු අනෛතික දේවල් ඔබේ ජීවිතයේ තිබෙනවා නම් ඒවා අයින් කරගන්න. හෙළිදරව් වීමක් වුණොත් ඔබට බලාපොරොත්තු වන ආදරයට ලං වෙන්න ඒ බාධාවක් වෙන්න පුළුවන්. මුලින් කිව්වා වගේ. ඉතින් ගොඩාක් දුරට ඔබ හීනමවන තැනැත්තා හෝ තැනැත්තිය ඔබට වඩා වයසින් අඩු කෙනෙක් හෝ සිතිවිලි වලින් බාල කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වයසට වඩා තරුණ ගති, තරුණ සිතිවිලි ඇති කෙනෙක් වෙන්න පුළුවන් කියලා මේ කියන්නේ. ඉතින් එහෙම අය ඉන්නවනේ නේද ඕන තරම් අද සමාජයේ. හැබැයි ඉතින් රණ්ඩුවට බරයි ටිකක් මෙයා ප්‍රමාදය ඉවසන්න අපහසු කෙනෙක් නිසා ක්‍රියාශීලී වෙන්න සිද්ධ වෙනවා. ඉක්මන තමයි ඉතින් අර බලාගෙන ඉන්න අකමැති කෙනෙක් මෙයා. ඒ නිසා ප්‍රමාදය නිසා ගොඩක් පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රමාද වුණොත් තමන්ගේ ආදරය වෙනත් කෙනෙක් සතු වෙන්නත් පුළුවන්. ඒ නිසා ඉක්මනින් තීරණයක් ගන්න සිදු වෙනවා ඔබට ඔබේ බලාපොරොත්තු ආරක්ෂා කරගන්න නම්. සැලසුමක් හදාගෙන ඔබේ අදහස් ඔහුට හෝ ඇයට කියන්න තදින්ම මතක තියාගන්න. මොකද එයා ඔබේ සැලසුම් ගැන ඔබේ අනාගතය ගැන වෙන්න පුළුවන්, ඔබගේ රැකියාව ගැන වෙන්න පුළුවන්, ඔබ ඇයට හෝ ඔහුට දක්වන ආදරය ගැන වෙන්න පුළුවන්. මොනවද තියෙන සැලසුම්, Taman වෙනුවෙන් මොනවද මෙයා කරන්න බලාපොරොත්තු වෙන්නේ, මොන වගේ දේවල්ද මෙයාට පුළුවන් වගේ. එහෙම ඒ වගේ අර Tamanගෙන් සැලසුම් විමසන්න පුළුවන්. ඔයාට මොනවද මං ගැන මොනවද ඔයාට තියෙන සැලසුම, මොනවද මං ගැන ඔයාට තියෙන හැඟීම, ඒ වගේ දේවල් අහලා දැනගන්න මෙයා ගොඩක් උනන්දු වෙනවා. ඉතින් කතාව වගේම වැඩක් තියෙනවද කියලා හිතන නිසා තමන්ගේ ක්‍රියාකාරීත්වය එයාට නිරාවරණය කරන්න ඔබට සිදු වෙනවා. තමන් මේ ආදරයට සුදුසුයි කියලා පෙන්වන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි එයා කැමති ඔබ තරුණ විදිහට හිතන කෙනෙක් නම්. එයා කරන දෙයට ඔබත් ඇලුම් කරනවා නම්. ඒ වගේම තමයි නොදන්නා දෙයක් ඇතනම් එය ඉක්මනින් ඉගෙනගෙන ඒන් සාර්ථකත්වයක් ලබනවා නම් එයා ගොඩක් කැමති. ඔබ ඒ වගේ ගුණාංග සහිත පුද්ගලයෙක් නම් එයා ගොඩාක් කැමති.
ඉතින් මේ ලක්ෂණ ඔබ සතුයි නම් එහෙම නැත්නම් ඔබ සතුව නැතිනම් මේ ලක්ෂණ ඇති කරගන්න. එයින් සාර්ථකත්වයක් ලබන්න පුළුවන් ගොඩාක් දුරට ඔබගේ අරමුණ ජයග්‍රහණය කරන්න ඉක්මනින්ම ශක්තියක් වෙනවා. ඔබට මෙන්න මේ කියන ගුණාංග Taman සතුව ඇති කරගන්න පුළුවන් නම් අලස වෙලා කම්මැලි වෙලා උතැණි වෙලා ඉන්න කෙනෙක් නම් ඒ තත්වෙන් මිදෙන්න ඕනේ. ක්‍රියාශීලී පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්න සිද්ධ වෙනවා. අනෙකගේ රහස් කුමන්ත්‍රණ නරක මේ තමන්ගේ හරි අනිත් කෙනාගේ හරි ඔබ ආදරය කරන්න බලාපොරොත්තු වන කෙනාගේ පැත්තෙන් හරි රහස් කුමන්ත්‍රණ නරක ආරංචි ඕපදූප නිසා ගැටලු එන්න පුළුවන්. මේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. හැඟීම් බර නොවි ඔළුවෙන් ගන්න තීරණ වලින් මේවට විසඳුම් සොයා ගන්න පුළුවන්. කේන්තිය කලාකාරීත්වයෙන් මැඩගෙන නිවැරදි තීරණ වලට එන්න උත්සාහ කරන්න ඕන එවැනි අවස්ථාවලදී. ඉතින් Taman දක්වන උනන්දුව මත තමන් බලාපොරොත්තු වන ආදරයට සාධාරණයක් ඉටු වේවි ඉක්මනින්ම ඔබට ඒ විදිහට කටයුතු කරන්න පුළුවන් නම්. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ටිකක් තමයි දෛව අංක 7 හිමි ඔබට විශ්වය විසින් හෙළිදරව් කර දෙන්නේ. ඔබේ ක්‍රෂ් එක සම්බන්ධයෙන්. ඉතින් මේ කියපු කරුණු ගැන ඔබ සැලකිලිමත් වෙලා ඔබේ ආදරය ඉදිරියට ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා ඔබ තීරණය කරන්න ඕනේ. ඉතින් බොහොම ස්තුතියි The Empress Tarot සමග එකතු වුණාට නැවතත් මෙවැනි වීඩියෝකින් ඔබට වටිනා තොරතුරු ටිකක් ලබා දෙන්න මම සූදානම්. ඉතින් රැඳී ඉන්න The Empress Tarot සමග හැමදාම. ඊළඟට දෛවංක 9 ගැන කතා කරන්න සූදානම්. දෛවංක 8 ගැන නැවත කියවීමක් කරන්නේ නැහැ. දෛවංක 4ට සහ 8ට විශ්වය ලබා දී තිබෙන්නේ එකම කාඩ් පත නිසා අංක 4ට හිමි කියවීම අංක 8ට අදාළ වෙනවා. ඒ නිසා ඒ අය ඒ කියවීම ලබා ගන්න. දෛව අංක 9ට හිමි කියවීමට අනුව බලමු ඔබේ ක්‍රෂ් එකට ඉදිරි වසර කොහොමද කියලා. මේ දෛව අංක 9 හිමි ඔබ ලොකු හිරවීමක ඉන්නේ මේ වෙලාවේ. ඕනම විදිහකට මේ හිරවීම වෙන්න පුළුවන්. Tamange හිතේ තියෙන අදහස එයාට කියා ගන්න බැරිව හිතේ හිර කරගෙන පීඩා විඳිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමා ගැනම රින මානසිකත්වයක් ගොඩ නගාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මම මෙහෙම කෙනෙක් නිසා එයා මට කැමති වෙන්නේ නැති වෙයි වගේ සිතිවිලි නිසා පීඩා විඳිනවා ඇති. තමන් පහත් කොට සලකලා තමන්ගේ අදහස කියා ගන්න විදිහක් නැතිව පීඩා විඳිනවා වෙන්න පුළුවන්. නැත්නම් ඔබේ සිත්ගත් ඔහු හෝ ඇය වැඩිහිටියන්ගේ සිරභාරයේ හිර වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන් කිසිම විකල්පයක් නැතිව. තමන් ආදරය කරන කෙනා වෙනත් කෙනෙකුගේ ගොදුරක් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. මේ ආදී වශයෙන් විවිධ හේතු පදනම්ව තමන්ගේ ආදර කතාවේ ඉදිරි පියවර තබන්න ක්‍රමයක් නැතිව මේ අය මේ වන විටත් පීඩා විඳිනවා හෝ ඉදිරියේදී පීඩා විඳීමට සිදු වෙනවා ගොඩක් දුරට. ඉතින් මේ අයට විශ්වයේ උපදෙසක් දෙනවා. තව දුරටත් මේ විදිහට සිතිවිලි ස්ථිර කරගෙන සිතින් පීඩා විඳින්න එපා කියලා. Taman මුහුණ දී ඇති තත්වයෙන් එහෙම නැත්නම් තමන්ට මුහුණ දීමට සිදුවන අවහිර වීම වලට මුහුණ දෙන්න නම් සිතිවිලි ධනාත්මක කරගන්න කියලා. ප්‍රශ්න වලින් ගැලවෙන්න බෑ කියලා ප්‍රශ්නවලම එතිලා එල්ලිලා ඉන්නේ නැතිව ගැලවිලා යන්න සුදුසු විකල්ප ගැන හිතන්න ඕනේ කියලා විශ්වය සිහිපත් කරනවා. ඒ වගේම විකල්ප තියෙනවා. විකල්ප නැහැ කියලා ඒ ගැන වෙහෙස මහන්සි වෙන්නේ නැතුව ප්‍රශ්නවලම ගිලිලා ඉන්න එපා. විකල්පයක් සොයා ගන්න නම් ඔබ දැන් හිතන විදිහ වෙනස් කරන්න ඕනේ. ඒකට ඔබ සූදානමින්ද ඉන්නේ. නැත්නම් ඔබ දැන්ම සූදානම් වෙන්න. හිර වෙලා ඉදිරියට යන්න බැරිව තිබෙන ඍණාත්මක සිතිවිලි තමන්ගේ ආදරය ලබා ගන්න උපකාර නොවන සිතිවිලි හිතෙන් අයින් කරලා දාන්න ඕනේ. ඒ වෙනුවට ධනාත්මක සිතිවිලි වලින් සිතන්න ඕනේ. මෙහෙම වෙන්නත් පුළුවන්. ඔබ ආදරය කරන කෙනා දැඩි ඍණාත්මක සිතිවිලි ඇති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ නොවි. එහෙම කෙනෙක් සතුටින් තියෙන එක ලේසි වැඩකුත් නෙවෙයි. ඒ නිසා මේ කෙනා ඔබට අවශ්‍ය නම් ඔබට වගකීමක් තිබෙනවා ඒ කෙනාව මේ ඍණාත්මක බවින් ගලව ගන්න. එයාට උදව් කරන්න වෙනවා ආදරය කරන්න කලින් ජීවිතයේ දෙස ධනාත්මකව දකින්න හුරු කරන්න. එයාට තේරුම් කරලා දෙන්න වෙනවා අසුභවාදී සිතිවිලි වලින් ජීවිතයට යහපතක් වෙන්නේ නැහැ කියලා. ප්‍රශ්න ගැටලු එන හැම වෙලාවකම දෙන්නම හිතන්න ඕනේ හිතට දාගන්න ඕනේ Tamanට මේකෙන් ගැලවෙන්න පුළුවන්. Tamanට මේකට විකල්පයක් තියෙනවා කියන හැඟීම නිතරම හිතේ තියාගන්න ඕනේ. එකක් බැරි වුණොත් තව ක්‍රමයක් හරි අනිවාර්යෙන් තියෙන්න ඕන. ඔබ උත්සාහ කරන්න පුළුවන්. තව උත්සාහ කරන්න
එතකොට ඔබට කොයිම මොහොතක හරි ඔබේ ප්‍රශ්නයට විසඳුමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. එතකොට තමයි මේ උත්සාහ කිරීම තුළ තමයි හිත විකල්ප සොයන්න පෙළඹෙන්නේ. ඒ නිසා විකල්පයක් නැහැ කියලා උත්සාහය අතාරින්න එපා. හිත හුරු වෙන්නේ හොයන්න. එතකොට හිත විකල්පයක් සොයනවා කියන්නේ පවතින සිතිවිලි යටපත් වෙලා අලුතින් සිතිවිලි වලට අනුව සිත කටයුතු කරනවා. ප්‍රශ්න විසඳ ගන්න ඒක ලොකු පහසුවක් වෙනවා. ආදරයක් දිනා ගන්න ලේසියෙන් බෑනේ. Tamanට තනියම මේ දේ කරන්න ශක්තියක් නැතිනම් විශ්වාස කරන කෙනෙකුගෙන් උදව් ඉල්ලන්නත් පුළුවන්. අලුත් විදිහකට හිතන්න ඔබට නොතේරෙනවා නම් කොහොමද මං අලුත් විදිහට මේ ගැන හිතන්නේ කියලා ඒ ගැන අදහස් උපදෙස් ගන්න පුළුවන් විශ්වාසනීය කෙනෙකුගෙන්. එකවරම තමන්ගේ අරමුණට යන්න බැරි වුණත් ටික ක්‍රමානුකූලව ඒ තත්වයෙන් මිදෙන්න අවස්ථාවක් ඒකෙන් හැදෙනවා. ඉතින් තමන්ගේ ආදරය දිනා ගන්න පුළුවන් ඒ විදිහට. එකපාර දිනා ගන්න බෑ තමා ඕනම දෙයක්. ටික ක්‍රමානුකූලව පියවරෙන් පියවර චුට්ට තමන්ගේ අරමුණට යන්න පුළුවන්. ඉතින් මේකට ගොඩක්ම ඕන වෙන්නේ ඉවසීම. ඉවසීම ගොඩාක්ම ඕන වෙනවා අලුත් විදිහට හිතනවා වගේම. ඒ වගේම තමයි තමන් සීමා දාගෙන ඉන්නවා නම් එයා මෙහෙම ඉන්න ඕනේ. මං කියන දේ කරන්න ඕනේ. මේ වගේ දේවල් තියෙන්න ඕනේ එයාට. එයා මේ විදිහේ කෙනෙක් වෙන්න ඕනේ. මේ දේවල් එයාට තියෙන්න ඕනේ කියලා මේ විදිහට හිතන එක ඇත්තටම වැරදි. මේ වගේ පැනවීම නිසා ඔබට එයාගේ ආදරය නොලැබෙන්න පුළුවන්. ඒ නිසා සීමා රහිතව නිදහස් සිතිවිලි වලින් අරමුණට යන්න. එවිට નિરાයාසයෙන්ම නිර්මාණය වෙනවා ඔබත් නොදැනුවත්වම ඔබගේ ආදරයට සුදුසු විකල්ප මාර්ග. ආදරයට ගොඩාක් සාධාරණයක් කරගන්න පුළුවන් ඔබ සීමාවලින් බැහැරව කටයුතු කරනවා නම්. දෛව අංක 9 ඔබට ඒ වගේ කරුණු ටිකක් තමයි ඔබේ ක්‍රෂ් එක වෙනුවෙන් පෙන්වලා දෙන්නේ. ඉතින් උපදෙස් අනුව කටයුතු කරන්න පුළුවන් නම් ඇති සහ ඇතිවීමට නියමිත අවහිරතා මගහරව ගන්න පුළුවන්. ඔබේ ආදරණීය බලාපොරොත්තුවේ මේ වන විට පැන නැගිලා තිබෙන. ඉතින් උත්සාහ කරන්න නිදහස් මනසකින් ආදරය සොයන්න, ඒ වගේම ආදරය දෙන්න. ඒ තමන් ආදරය කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා සිරවීමක සිටිනවා නම් ඒ පුද්ගලයා ඒ තත්ත්වෙන් මුදවා ගන්න එකත් ඔබගේ වගකීමක්, යුතුයකමක්. එවිට ඔබට පුළුවන් ඉක්මනින්ම ඔබ බලාපොරොත්තු වන ආදරයට ධනාත්මකව මුහුණ දීලා ඉතා ආදරණීය ජීවිතයක් ඉදිරියට ගත කරන්න සැලසුම් කරගන්න. ඉතින් බොහොම ස්තුතියි ඔබට ද එම්ප්‍රස් ටැරෝ සමග එකතු වුණාට. ඔබ පතර ආදරය ඉක්මනින්ම හිමි කරගන්න ඔබට හැකි වෙන්න මේ විශ්වයේ ආශිර්වාදයක් ඔබට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් ස්තුතියි ද එම්ප්‍රස් ටැරෝ සමග එකතු වුණාට. සමුගෙන යනවා නැවත මෙවැනි හරවත් වැඩසටහනක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන්. ඉතින් හැමෝටම ජය හා සතුට ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි, දෙවි පිහිටයි.